සෝවාන් කෙනෙක්ට පිහිටනවා ප්‍රථම අංගයේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිතේ පැහැදීමක් තියෙනවා. කිසි කෙනෙකුට පැහැදීම සොලවන්න බෑ. වෙනස් කරවන්න බෑ. ඇයි හේතුව? තමන්ගේ යෝනිසෝ මනසිකාරයෙන් තමයි මේ පැහැදීම ඇති කරගෙන තියෙන්නේ. කොපියක් නෙමෙයි. කොපිය තියෙනවා නම් යෝනිසෝ මනසිකාරය නෑ. කොපියනේ තියෙන්නේ. එතකොට කොපිය යෝනිසෝ මනසිකාරය නැති කෙනාට කරුණ කියලා සැක උපද්දවන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය තියෙන කෙනාගේ යෝනිසෝ මනසිකාරය වැඩ කරනවනේ. එතකොට කරුණ සහිතව තමයි හිත පහදවා ගන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන. ඒක කොපියක් නෙමෙයි. ඒක තමන් තුල පිහිටපු එකක්. එතකොට සෝවාන් වෙච්ච කෙනෙකුට තියෙන එකක් තමයි තමන් තුල පිහිටලා බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තයි. කුමකින් යුක්තයිද? නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තයි. ඒ කෙනා කල්පනා කරන්නේ පින්වත්නි මෙලොව නෙමෙයි. ඕන වෙලාවක මෙලොව අතාරිනවා. ඇයි? ධර්මයේ මනාවකට පිළිපෙට කෙනාට මෙලොව පැවැත්ම පිණිස තුනුරුවන් අතාරින්නේ නැහැ. එයා තුනුරුවන්ගේ පිටලා මෙලොව පැවැත්ම අතාරිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යා කොහොමද භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදයෙන් ඉන්නේ? ඉතිපිසෝ මෙසේ. ඉතිපි කියන්නේ මෙසේ. ඉතිපිසෝ භගවා මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක. දැන් මම දැන් මේ වගේ පොඩි දෙයක්වත් දන්නේ නැත්තම් මට අර එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා. ඒ ස්වාමීන් වහන්සේගේ ආරණ්‍යයට ආපු වයසක උපාසක මහත්තයෙක් කිව්වලු මේ ඉස්ලාම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඉස්ලාම මේ බුදු පිළිම හදලා තියෙන්නේ සකලං කියලා රජුරු කෙනෙක් නේද කියලා. අපලි මොකද්ද කියලා ගලේ වන්දාම චේතියන් සබ්බන් සබ්බටානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධීන් බුද්ධ රූපං සකලං සදා. ඒ සකලං කියන්නේ රජුරුවන්ගේ නම නේද කියලා. දැන් බලන්න මේ ප්‍රධාන දායකයෝ සාමාන්‍ය දැනුමවත් නැහැ. අවිච්ඡ ප්‍රසාදය ගැන නොසෙල්ලෙන පැහැදීම ගැන කවර කතාවද? සකලං කියන එකේ තේරුම සියලු කියන එක. එතකොට ඒ වන්දාමි චේතියන් කියන ගාථාවවත් අර්ථ දන්නේ නැති පුද්ගලයන්ගේ පැහැදීම ගැන කවර කතාවද? ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ නොසෙල්ලෙන පැහැදීම කියන්නේ. ඒකයි මම කිව්වේ පින්වත්නි මේ මිනිස්සුන්ගේ උඩඟු කතා නම් තඹයකට වැඩක් නැහැ. ඇයි හේතුව? මේ ධර්මඥානයක් සාමාන්‍ය වශයෙන්වත් නැහැ. සාමාන්‍ය වශයෙන්වත් ධම්ම දැනුම නැති වුණාට පස්සේ මේ මිනිස්සුන්ව කලබලා ගන්නවා කියන එක සුළු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඉතිපි කියන්නේ මේ ආකාරයෙන් මෙසේ සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ. දැන් භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් කියලා කියන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක්ටම හිමි එකක්. ඒක ලෝකේ වෙන කිසි කෙනෙකුට භාවිත කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. එතකොට ඉතිවිසෝ භගවයේ භාග්‍යවතුන් වහන්සේ අරහං රාග දේශ මොහ රහිත නිකලෙස් කෙනෙක් කියන එක අරහං කියන්නේ. සම්මා සම්බුද්ධ ස්වයම්බු ඥාණයෙන් තමන් වහන්සේ විසින්ම උපදවාගත්තු ඥාණයෙන් යුක්තයි. අවබෝධයෙන් යුක්තයි. විද්‍යාචරණ සම්පන්න තමන් වහන්සේ තුළ උපදවාගත්තු විද්‍යාවෙන් ඒ හැසිරෙන ගුණයෙන් යුක්තයි. සුගත තමන් වහන්සේම පුරුදු කරපු ප්‍රගුණ කරපු ගුණයෙන් යුක්තයි. ලෝකවිදු සීල ලෝකයන් කෙරෙහි මන අවබෝධයෙන් යුක්තයි.
අනුත්තර පුරුෂ ධම්ම සාරති මේ ලෝකේ මේ පුද්ගලයන්ව දමනය කිරීමේ යග්‍රයි. අද උදේ අපි ඉගෙන ගත්තේ දැක්කද දමනය කරපු විදිය? වෙන කෙනෙක් ගියා නම් ආලවකයෙන් කැලිත් හම්බ වෙන්නේ නැහැ නේ. ආන් ඒකයි. ආලවක කෑ ගහනකොට බය බිරාන්ත වෙලා මිනිස්සුන්ගේ ඒ කොහොමද තියෙන්නේ ඒකේ? ශරීරයේ කෙස්වල ඉඳලා ඇඟ වෙඬරු පිටක් වගේ උණු වෙලා යනවා කිව්වා. සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයේ මොකද්ද කතා කරන්න තියෙන්නේ? කෑ ගහව ගමන් ඇඟ නිකන් උණු වෙලා යනවලු. ඊට පස්සේ අරයට තියෙන ඉස්පවුරල හපේ විච කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේට අර අච්චර දේවල් කළා. බලන්න මේ සම්බුදු බලේ. අනුත්තර පුරුෂ ධම්ම සාරති. සත්තා දේව මනුස්සානං දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. බුද්ධ අවබෝධ කරපු දෙය අන් අයට අවබෝධ කෙරෙව්වා. භගවා මේ සියලු ගුණ දරන්න භාග්‍යවන්තයි. එතකොට මේ ගුණයන් කෙරෙහි මේ ගුණයන් වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු ප්‍රසාදයකින් ඉන්නවා. කවුද? සෝවාන් කෙනා. එතකොට සෝවාන් කෙනාගේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන ලොකු චිත්ත ප්‍රසාදයකින් එයා ඉන්නවා. ඒක තමයි සෝවාන් වෙච්ච කෙනාගේ ප්‍රථම සෝතාපට්ටි අංගේ. සෝවාන් වෙච්ච කෙනාගේ ප්‍රථම සෝතාපට්ටි අංගේ එක. දැන් ඒ ධර්මයට ආපු නැති කෙනාගේ අංගේ මොකක්ද? ඇදේ හොයනවා. අද දැක්කනේ ඇදේ හොයපු ප්‍රශ්න ආවේ මගේ ළඟට. මොකද මේ ආලවක කලින් මිනිහ මරන්න ඉස්සෙල්ලා වැඩිට අත ගැහුවේ නැති බුදුරජාණන් වහන්සේ. එතකොට අඟුලිමාලගේ කේසකේදී අඟුලිමාල අත ගහන්න ඉස්සෙල්ලා ඊට අනිත් ඒ ප්‍රශ්නෙට මැදිහත් තුන් නැත්තේ මොකෝ? මේ මොකද්ද මේ අප්‍රසාදේ? පැහැදීම නෙමෙයි, නොපැහැදීම. අපැහැදීමේ කියන්නේ. පැහැදුනා කියන්නේ ඒක නෙමෙයි. පැහැදුනා කියන්නේ මේ ගුණයන් වෙන්වෙන් වශයෙන් මෙනෙහි කරලා සිතේ උපදවා ගන්න සතුට. අනී මං සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා. ඒ තමන්ට යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් ඒක උපදවා ගන්න බැරිද? යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් උපදවා ගන්න පුළුවන්. බැරි නම් බෑ. යෝනිසෝ මනසිකාරය තියෙන එක්කෙනා ඒ ගුණ මෙනෙහි කරලා සිත පහදවා ගන්නවා. සිත පහදවාගෙන හිතේ අසාමාන්‍ය ප්‍රීතියක් උපදවා ගන්නවා නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ගුණයන්ගේ යුක්තයි කියලා. ආන් එතකොට පින්වත්නි අනිත් ආගම් අනිත් ඇදහිලි ඔය මේ ඉන්දියන් භූත කොටස් මේවා පේන්නේ කොහොමද? හිරු මඩලයි කලාමැදිරිය වගේ. හරියට මෙනෙහි කළොත් භාග්‍යතුන් වහන්සේව හිරු මඩල වගේ පේනවා. අනිත් ඒ ඔක්කොම කලාමැදිරි සෙට් එක. හරි විදියට මෙනෙහි කළොත් මේ නවරහදී බුදු ගුණ. ඔන්න හිතේ සන්තෝෂය ඇති වෙනවා. ඒක කරගන්න බැරි නම් ඉතින් අපි මොනව කරන්නද?